අපේ පරණ විද්‍යාව 6 වසරේ පරණ විද්‍යාව සිලබස් එකේ පළවෙනි පාඩම තමයි අද අපි කතා කරන්න යන්නේ. මොකක්ද පළවෙනි පාඩම? ජෛව ලෝකයේ අසිරිය. මොකක්ද අපේ පළවෙනි පාඩම? ජෛව ලෝකයේ අසිරිය. දැන් මේක බලන්න මේ රූප දිහා එතන තියෙනවා ලක්ෂණ දියැලක්, ඒ වගේම කොළ නේද? කොළ පාටින් පිරීලා තියෙනවා මේ පින්තූරේ. බලන්න ගස් තියෙනවා නේද? දියඇලි තියෙනවා, පොකුණක් වතුර එකතු වුණු ජලාශයක් තියෙනවා නේද? ගස් කොළන් තියෙනවා. මේව තමයි අපේ වටේට තියෙන දේවල්. එහෙම නේද? චුට්ටක් අපේ අපි වටපිටාව නැත්තම් අපේ මේ වටේට තියෙන දේවල් බැලුවොත් අපිට පේන්නේ මෙන්න මේ වගේ දේවල් තමයි. ගස් කොළන්, සත්තු, කුරුල්ලෝ නේද? මෙන්න මේ වගේ දේවල් තමයි. මොනවාද? වාහන, පාරවල් නේද? ඒ වගේ නිවාස, ගොඩනැගිලි, මෙන්න මේ වගේ දේවල් අපිට මේ අවට අපේ වටේට තියෙන දේවල් අපිට බලාගන්න පුළුවන් ඒ විදිහට. එතකොට අපි ඉස්සල්ලම බලන්න ඕනේ මොකක්ද පරිසරය කියලා කියන්නේ කියලා. එතකොට පරිසරය කියලා කියන්නේ මොකක්ද? පරිසරය කියලා කියන්නේ අප ඇතුළුව අපේ වටපිටාවට අපි කියනවා මොකක් කියලාද? පරිසරය කියලා. බලන්න පරිසරය කියපුවාම අපි අයිති වෙනවා. පරිසරයට අපිවත් අයිති වෙනවා. ඒකයි අපි පරිසරය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපි කියන්නේ අපි ඇතුළුව. බලන්න අපිත් ඇතුළුව තමයි මේ පරිසරය කියලා කියන්නේ. අප ඇතුළුව අපේ වටපිටාව. මේ බලන්න අපේ වටපිටාව කියද්දි මම මේ ඊතලයකින් දාලා තියෙනවා. අපේ වටේට තියෙන දේවල් වලට තමයි අපි පරිසරය කියලා කියන්නේ. අපිත් ඇතුළුව. මිනිස්සුත් අයිති වෙනවද පරිසරය කියද්දි? ඔව්, මිනිස්සුත් අයිති වෙනවා. මේ බලන්න මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ අපි ඇතුළුව මෙන්න මේ රතු පාටින් දාලා තියෙන වගේ වටේට ඊතලයක් අන්න අපේ වටේට තියෙන දේවල් නැත්නම් අපේ වටපිටාවට තමයි අපි කියන්නේ මොකක් කියලාද? පරිසරය කියලා. බලන්න දැන් මේකේ පරිසරයේ තියෙන දේවල් කියන්නේ කිව්වොත් ඉස්සෙල්ලම පරිසරය කියද්දි එහෙනම් අපිත් ඇතුළත් වෙනවා. එහෙනම් පරිසරය කියලා කියන්නේ අපිත් ඇතුළත්. ඒ කියන්නේ මිනිස්සු. පරිසරයේ තියෙන දේවල් මොනවද කියලා ඇහුවොත් මිනිස්සු ඉන්නවා. ඒ වගේ මොකද්ද? අපේ වටපිටාව මේ රතු පාටින් දාලා තියෙන ඊතලෙත් එක්ක අපේ වටපිටාව. එහෙනම් අපේ වටේට තියෙන මොනවද තව දේවල්? මෙන්න හරකෙක් ඉන්නවා මේ රූපේ, ගස් කොළන් තියෙනවා, ගස් තියෙනවා, වාහන තියෙනවා, මේ නිල් පාට මොනවද තියෙන්නේ? මුහුද තියෙනවා, ගොඩ බිම තියෙනවා කොළ පාටින් නේද? මේ බලන්න මිනිස්සු හදපු සූර්ය කෝෂ. ඒවත් තියෙනවා. මේ බලන්න සුළං මේ විදුලිය සුළඟින් විදුලිය ජනනය කරන පංකා ඒවත් තියෙනවා. ඇත්ත ඒවත් පරිසරය තමයි. වලාකුළු තියෙනවා, හසක් නිල් පාටක තියෙනවා. මෙන්න බලන්න පරිසරය කියලා කියන්නේ නම් අපිත් ඇතුළුව අපේ වටපිටාව අපේ වටේට තියෙන දේවල් තමයි පරිසරය කියන්නේ. එතකොට ප්‍රශ්න පත්‍රය ඇහුවොත් පරිසරය යනු කුමක්ද කියලා නම් පරිසරය කියද්දි අන්න අපිත් ඇතුළත් වෙනවා. එහෙනම් අපි ලියනවා පරිසරය යනු අප ඇතුළුව. මම රතු පාටින් දාලා තියෙන මේ පින්තූරේ හොඳට මතකේ තියාගන්න ඕනේ. මේ රවුමට අපේ වටේට තියෙන. අයනම් අපේ වටපිටාව තමයි පරිසරය කියන්නේ. නම් පරිසරය යනු අප ඇතුළුව අපේ වටපිටාවයි කියලා අපිට උත්තර දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු මොකද්ද තියෙන්නේ කියලා. ඊළඟට අපි කතා කරනවා බලන්න දැන් විවිධ පරිසරවල අන්තර්ගතව එහෙමත් නැත්නම් අන්තර්ගත කියලා කියන්නේ තියෙනවා කියන තිබෙන දෑ විවිධයි. මොකද්ද විවිධයි කියලා කියන්නේ? විවිධයි කියලා කියන්නේ එකිනෙකට වෙනස් කියන එක. විවිධයි කියලා කියන්නේ එකිනෙකට වෙනස්. දැන් බලන්න මේකේ මේ රවුම ඇතුලේ බලන්න තියෙනවා. ඉස්සල්ලාම මේ මොනවද තියෙන්නේ? හිම වලින් වැහිච්ච හිම තියෙන පරිසරයක්. බලන්න ඒකේ ඉන්න සත්තු. පරිසරය කියන්නේ මොකද්ද? අපේ ඇතුළුව අපේ වටේට තියෙන දේවල්නේ. බලන්න එහෙනම් ඒකේ තියෙනවා මොනවද? හිම වලස්සු ඉන්නවා. අන්න පරිසරයේ තියෙන දේවල්. පෙන්ගුයින්ස්ලා ඉන්නවා, හිම තියෙනවා, අයිස් කැට තියෙනවා නේද? අයිස් වලින් ඇතිච්ච අයිස් කැට තියෙනවා. අන්න ඒක එක පරිසරයක්. බලන්න දැන් මේ කාන්තාරය ගත්තොත් ඒකේ තියෙන්නේ වෙනමම දේවල් නේද? තියෙන දේවල් විවිධයි. බලන්න මේ කාන්තාරේ වැලි තියෙනවා, පතොක්කක් තියෙනවා, ඔටුව ඉන්නවා. බලන්න ඒක වෙනමම පරිසරයක්. බලන්න මේ ඉහළ පරිසරයේ කොළ පාටට තියෙනවා නේද? ඒ වගේ ගස් කොළන් හොඳට තියෙනවා, ජලාශ තියෙනවා, සත්තු එක ජාතිය සත්තු ගොඩක් ඉන්නවා නේද? බලන්න එක පරිසරවල තියෙන බලන්න ඒ එක පරිසර හරි වෙනස් නේද? ඒකයි අපි කියන්නේ විවිධ පරිසරවල කියලා. බලන්න
දැම් මේ මුළු රවුමම හිමවලින් තිබ්බනන් එක විවිධ වෙනවද වෙනස් වෙනවද නෑ ඒ වෙනස් වෙන්නේ නෑ එතකොට බලන්න මේක වෙනස් වෙලා තියෙන්නේ මේක හිම තියෙනවා මේක වැලි තියෙනවා මේක තන කොළ හොඳට ඇතිල කොළ පාටට තියෙනවා මෙහි ආයනිකං වේලිච්ච ගතියක් තියෙනවා මේ පරිසරේ ඒකන්නේ පරිසර එකනෙකට වෙනස් ඒක ගැන්නේ විවිධ පරිසර කියලා විවිධ පරිසරවල තියෙන දේවල් එමත්නැත්තම් අන්තර්ගත වෙලා තියෙන දේවල් මොවා වෙලා තියෙනවා මේ රූපයටට වෙනස් වෙලා තියෙනවා ඒක අපි ගැන විවිධයි කියලා එකනෙකට වෙනස් ඒකයි විවිධයි කියලා කියන්නේ එතකොට බලන්න මේක මේ තියෙන්නේ නගර බද පරිසරයක් බලන්න මේක කර්මාන්ත තියෙනවා දුන් යනවා මේ කර්මාන්ත ශාලාවෙන් එතකොට මේ ගොඩ නැගිලි තියෙනවා පාරවල් තියෙනවා බස් තියෙනවා උුණු බක්කි තියෙනවා බලන්න මේ පරිසරයේ තියෙන දේවල් මේ පරිසරයේ තියෙන දේවල් බලන්න මේ පින්තූරේ තියෙනවාද කියලා නෑ මේක ගමක පරිසරයක් බලන්න මේක ගස් කොලන් තියෙනවා දැන් ටවුන් එකේ ගස් කොලන් තිබ්බද නෑ බලන්න කරත්ත යනවා මේකේ පන්සලක් තියෙනවා කුරුල්ලෝ ඉන්නවා නේද මිනිස්සු පත්තර කියවනවා පිදුරු වලින් හදපු කඩ තියෙනවා බලන්න ඇලකුත් ගලාගෙන යනවා කුඹුරු තියෙනවා කඳු තියෙනවා බලන්න අර එක එක පරිසරවල තියෙන දේවල් නැත්නම් අන්තර්ගත වෙලා තියෙන දේවල් බලන්න එකිනෙකට වෙනස් විවිධයි ඒකයි අපි කලින් කතා කරේ විවිධයි කියලා බලන්න වනාන්තරයක තියෙන්නේ වෙනමම පරිසරයක් බලන්න ඒක ගොඩාරියක් සත්තු ඉන්නවා ගස් කොළන් ගොඩක් තියෙනවා නේද හරිම සීතලයි බලන්න ඒ පරිසරය හරිම වෙනස් බලන්න වෙරළ බඩ පරිසරයක් ගත්තාම ඒක මුහුද තියෙනවා මුහුදු වෙරලක් තියෙනවා සිප්පි කටු තියෙනවා බෝට්ටු තියෙනවා ඒක දීවරයෝ ඉන්නවා නේද ගල් තියෙනවා නැව් යනවා නේද බලන්න පොල්ගස් තියෙනවා මේක වෙනමම පරිසරයක් ඒකයි අපි කියන්නේ විවිධ පරිසරවල තියෙන දේවල් මොනවා වෙලා තියෙනවාද එකිනෙකට වෙනස් විවිධයි විවිධ පරිසරවල තියෙන දේවල් විවිධ වෙනවා එකිනෙකට වෙනස් වෙනවා ඒකයි අපි කියන්නේ මේ විදිහට එතකොට බලමු වර්ධනය කියන්නේ මොකක්ද කියලා මේ වර්ධනය කියන ගැන අපි කතා කරද්දී මේ වර්ධනය කියන අපි කතා කරනවා තවත් ඉස්සරහට මේ ජීවීන්ගේ ලක්ෂණ ගැන කතා කරද්දී වර්ධනය කියන එක අපි මීට වඩා හොඳට බලන්න යනවා එතනදී දැනට අපි නිකන් වර්ධනය කියන්නේ මොකක්ද බලමු වර්ධනය කියලා කියන්නේ ප්‍රමාණයෙන් විශාල වෙන එක නේද වර්ධනය කියන්නේ දෙයක් එකම විදිහකට තියෙනවා දැන් ඔයා බලන්න චූටි කාලේ හරි චූටියට හිටියේ නේද චූටි කාලේ ෆොටෝ එකක් අරන් බැලුවොත් ඒකේ ඔයා හරි චූටියට තමයි ඉන්නේ හැබැයි දැන් බලන්න ඔයා ලොකු වෙලා තියෙනවා එතකොට අන්න බලන්න ඔයා ප්‍රමාණයෙන් මොකක් වෙලා තියෙනවද විශාල වෙලා තියෙනවා දැන් ඔයාර හිටිය විදිහටම චූටියට හිටියනම් ඔයා මේ වර්ධනය වෙලා කියන අපි කියනවාද නෑ එහෙමුණානක වර්ධනයක් වෙන්නේ නෑ ඔයා ප්‍රමාණයෙන් අර කලින් හිටියට වඩා ගොඩක් විශාල වෙලා තියෙන හින්දා තමයි අපි කියන්නේ වර්ධනය වෙලා තියෙනවා කියලා. එහෙනම් දැන් බලන්න මේ වීඩියෝ එකේ මෙයා සූර්යකාන්ත ඇටයක් මෙන්න මේ විදිහට හිටවනවා. බලන්න ඒක හිටවද්දී ඔන්න බලන්න හිටවනවා. ටික දවසක් යද්දී මොකද වෙන්නේ? අන්න සතියක් විතර යනවා. මොකද වෙන්නේ? චූටි පැලයක් හැදෙනවා. අන්න එයා ප්‍රමාණයෙන් කුඩයි නේද බලන්න මේ සූර්යකාන්ත පැලේ ප්‍රමාණයෙන් කුඩයි හැබැයි ටික කාලයක් යද්දී මොකද වෙන්නේ මෙයාගේ ප්‍රමාණයෙන් මෙයා විශාල වෙනවා සූර්යකාන්ත පැලේ හොඳට කොළ හැදිලා කඳ හොඳට මහත් වෙලා මල් පිපිලා එයා ප්‍රමාණයෙන් මොනවා වෙනවද විශාල වෙනවා අන්න එහෙනම් වර්ධනය කියලා කියන්නේ මොකද්ද ප්‍රමාණයෙන් විශාල වීම බලන්න මේ සූර්යකාන්ත පැලේ මොකද වෙන්නේ කියලා බලන්න එයාගේ කොළ ගොඩක් උඩට හැදෙනවා නේද? එයාගේ බලන්න කඳ අර කලින් තිබ්බ ගොඩක් හීනියට හැබැයි දැන් හොඳට මහසට හැදිලා තියෙනවා. බලන්න එයාගේ කොළ හොඳට හැදෙනවා. ඔන්න දැන් එයා ප්‍රමාණයෙන් විශාල වෙලා ඔන්න මලකුත් දැන් එයාගේ හැදෙනවා. ලස්සන සූර්යකාන්ත මලක් ඔන්න පිපෙනවා. මෙන්න මේකට බලන්න දැන් දැක්කද එයා ප්‍රමාණයෙන් විශාල වෙලා කලින් හිටියේ හරි චූටියට මෙන්න මේ වගේ මට්ටමක තමයි හිටියේ. හැබැයි දැන් එයා කාලයත් එක්ක මොකක් වෙලා තියෙනවද? හොඳට කොළ හැදිලා ගහේ නේද? නට් මේ කඳ හොඳට මහත් වෙලා බලන්න එයා උස ගිහිල්ලා තියෙනවා. අන්න ප්‍රමාණයෙන් විශාල වෙලා තියෙනවා. එහෙනම් මේකට තමයි අපි කියන්නේ වර්ධනය කියලා. එතකොට මේ වර්ධනය ගැන මේකෙදි කතා කරද්දී වර්ධනය වෙන්නේ මොනවද? දැන් හිතන්න මේසයක් ගෙදර තියෙන මේසයක් වර්ධනය වෙනවද? නෑ ගෙදර තියෙන මේසයක් වර්ධනය වෙන්නේ දැන් මේ ළමයා
කකුල තියන්ගන්න බෝලෙ බලන්න මේක වර්ධනය වෙනවාද උලම් පුරෝලා තියලා තිබත් මේක දැන් අපි සතියකින් දෙකින් ඇවිල්ල බලද්දි මේ බෝලෙ ලොකු වෙලා තියෙනද නෑ වර්ධනය වෙන්නේ නෑ මේ ළමය දාලඉන්න සපත්තු බලන්න මේවා වර්ධනය වෙනවාද නෑ මේවා අවුරුදු 100ක් ගියත් මේක මේ කැඩිලා යනවා මිසක්ක මේක මේ ලොකුවීමක් ඇත්තම් ප්‍රමාණයෙන් විශාල වෙන්නේ නෑ එතකොට ප්‍රමාණයෙන් විශාල වෙන්නේ ජීවීන් විතරයි එමත් නැත්තම් පණ තියෙන දේවල් නැත්තන් ජීවීන් විතර අපි ජීවීන් කියලා ගැන පණ තියෙන දේවල් වලට එතකොට පණ තියෙන දේවල් විතරයි වර්ධනය වෙන්නේ තේරුණාද එනම් වර්ධනයවෙන් ජීවීන් විතරයි අජීවීන් නැත්තම් පණ නැති දේවල් වර්ධනය වෙන වද නෑ ගෙදර තියෙන මේසේ මාසකින් ගිහිල්ල බැලුවොත් ලොකු වෙලා ප්‍රමාණයෙන් විශාල වෙලා තියෙන වද නෑ එතකොට අජීවී එමත් නැත්තම් පණ නැති දේවල් කවදාවත් වර්ධනය වෙන්නේ නෑ ප්‍රමාණයෙන් විශාල වෙන්නේ නෑ පණ තියෙන දේවල් විතරයි ප්‍රමාණයෙන් විශාල වෙන්නේ පණ නැති දේවල් වර්ධනය වෙනවද නෑ පණ තියෙන ජීවීන් විතරයි වර්ධනය වීම සිද්ධ වෙන්නේ ප්‍රමාණයෙන් විශාලවීම සිද්ධ වෙන්නේ දැන් බලන්න මේ ළමයා චූටි කාලේ චූටි සපත්තු දාන බලන්න එයා මේ ලොකු වෙලා දැන් එයා අර චූටි සපත්තු දානවද බෑ එයාට ඒ චූටි සපත්තු දාන්න බෑ ඒව යාට පොඩි දාන්න බෑ මොකද එයා ප්‍රමාණයෙන් විශාල වෙලා අන්න වර්ධනය වෙලා ඒ හින්දා එයා දැන් එයාගේ කකුල ලොකු හින්දා ප්‍රමාණයෙන් විශාල වෙලා හින්දා විශාල සපත්තු දානවා අන්න බලන්න එහෙනම් පණ තියෙන ජීවීන් විතරයි වර්ධනය වෙන්නේ පණ නැති දැන් පණ නෑ නිමේසේ සපත්තුවට මෙයත් විශාල වුණාන එයාට මේ චූටි සපත්තුවම දාන්න පුළුවන් ඒ චූටි සපත්තුවත් එන්නේ ලොකු වෙනවා හැබැයි එහෙම වෙන්නේ නෑ මොකද සපත්තුවට පණ නෑ එයා අජීවී ඒක හින්දා වර්ධනය වෙන්නේ නෑ එතකොට වර්ධනය වෙන්නේ ජීවීන් විතරයි පණ තියෙන පූසෝ මිනිස්සු එතකොට ගස් කොළන් මෙන්න මේවා විතරයි වර්ධනය වෙන්නේ හරි දැන් කතා කරන්න යන්නේ සංයුක්ත අන්වීක්ෂය ගැන මේ තියෙන සංයුක්ත අන්වීක්ෂය හොඳට බලන්න මෙන්න මේ උපකරණය නැත්තම් මේ සංයුක්ත අන්වීක්ෂය අපි පාවිච්චි කරන්නේ මොනවටද පාවිච්චි කරන්නේ අපි කතා කරනවා ජීවීන් බලන්න මොන ජීවීන්ද බලන්නේ අපේ ඇහැට පේන්නේ නැති ජීවීන් බලන්න තමයි අපි මේ සංයුක්ත අන්වීක්ෂය පාවිච්චි කරන්නේ එතකොට මේ පරිසරයේ තියෙන දේවල් අපිට පුළුවන් කොටස් දෙකකට වෙන් කරන්න කොහොමද ජීවීන් වගේම අජීවී කියලා එතකොට ජීවීන් අපි බැලුව වර්ධනය වෙනවා හැබැයි අජීවීන් වර්ධනය වෙනවද නෑ අජීවීන් වර්ධනය වෙන්නේ නෑ අජීවී දේවල් වර්ධනය වෙන්නේ නෑ එතකොට මේ ජීවීන් ගත්තාම මේ ජීවීන් අපිට කොටස් දෙකකට දැනට වර්ග කරන්න පුළුවන් කොහොමද ශාක හා සතුන් විදියට හැබැයි මේ තෙන්ට තව එක්කෙනෙක් කෙනවා කවුදේ ශුද්‍ර ජීවීන් එතකොට ජීවීන් අපිට කොටස් දැන් තුනකට වර්ග කරන්න පුළුවන් කොහොමදේ දැන් බලන්න මම මේක දාලා තියෙනවා මේ බලන්නකෝ පරිසරයේ තියෙන දේවල් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් ජීවීන් අජීවීන් විදිහට බලන්න අජීවී දේවල් මෙතන තියෙනවා ලෑම්ප් එකක් චීස් ආහාර තියෙනවා බලන්න නූල් බෝල මේවා වර්ධනය වෙන්නේ නෑ දැක්කනේ ඒවා ඒ තියෙන විදිහටම තියෙනවා මොකද මේවට පණ නෑ මේවා අජීවී එන වර්ධනය වෙන්නේ නෑ බලන්න ජීවීන් පරිසරයේ තියෙන දේවල් කොටස් දෙකයි ජීවීන් අජීවී එතකොට ජීවීන් බලන්න මේකෙන් මොනවද තියෙන්නේ සත්තු ඉන්නවා නේද පොටියෙක් ඉන්නවා කුඹියෙක් ඉන්නවා මේ මොකෙද්ද සර්පයෙක් ඉන්නවා මේගොල්ලෝ සත්තු බලන්න මෙතන ගහක් තියෙනවා නේද අර්ථාපල් වගේ නේද හැදිලා තියෙනවා එතන ශාක තියෙනවා එතකොට මෙතන බලන්න මේ අමුතු හැඩවලට කවුද ඉන්නේ කියලා මේගොල්ලන්ට අපි කියනවා ශුද්ධ ජීවීන් කියලා බලන්න එතකොට මෙයාලට පණ තියෙනවා නේද ඒකයි මෙයාලා ජීවීන් කියන්නේ එතකොට මෙයාලා වර්ධනය වෙනවද ඔව් මෙයාලා වර්ධනය වෙනවා මොකද මෙයාලට පණ තියෙනවා බලන්න ජීවීන් එතකොට නැවත කොටස් තුනකට බෙදනවා අපි මොනවා විදිහටද ශාක විදිහට බෙදන්න පුළුවන් ඔන්න සත්තු විදිහට බෙදන්න පුළුවන් ඒ වගේම අපිට බෙදන්න පුළුවන් කවුරු විදිහටද ශුද්‍ර ජීවීන් විදිහට මේ බලන්න එක හැඩේ ශුද්‍ර ජීවීන් ඉන්නවා ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ කවුද අපේ පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන් තමයි
අපි ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ අපේ පියවියහින් බලන්න බෑ මෙයාලදිය අපිට නිකං පරිසරය දිහා බැලුවට මේගොල්ලු පේන ඔද නෑ පියවියසින් එමත් නැත්තම් අපේ මේ තියෙන ස්වභාවික ඇස් දෙකින් පියමියසින් අපිට මේ ශුද්‍ර ජීවීන් කියන කට්ටියව බලන්න බෑ දකින්න බැහැ එහෙනම් මෙන්න මේ ශුද්‍ර ජීවීන් කියන කට්ටියව බලන්න තමයි අපි පාවිච්චි කරන්න මොකක්ද මෙන්න මේ සංයුක්ත අන්වීක්ෂය තේරුණාද අපි කිව්වනි ශුද්ධ ජීවීන් කියද්දී ඒගොල්ලෝ අපේ පියවියසින් එමත් නැත්තම් අපේ මේ ස්වභාවික ඇස් දෙකින් බලන්න බෑ තේරුණාද දැන් ඔයාලගේ අච්චි පුතේ තියෙනවා මොකද්ද ශුද්ධ ජීවීන් බලන්න මොනවද පොකුණ අපි පොකුණු තියෙනවනේ පොකුණකින් ගන්නවා ජලය ස්වල්පයක් ඒක නිකම් පොකුණක කවුදන්නේ පොකුණක ඉන්නවා මාලු එතකොට පොකුණේ ඉන්නවනේද තවතව පොඩිපොඩි සත්තු හැබැයි ඒගොල්ලු ඇරුණම පොකුණි තවත් කට්ටියක් ඉන්නවා පොකුණු තියෙන මේ ජලයේ හැබැයි අපිට ඒගොල්ලන් අපේ ඇස් දෙකෙන් පේනාද නෑ ඒගොල්ලඟ පේන්නේ නෑ ඒකයි අපි මේ අන්වීක්ෂයක් පාවිච්චි කරන්න ඒගොල්ලඟ බලන්න තෙන්න දායවාලට තියෙනවා පිදුරු අරගෙන ගොයන් කපත් දිතුර වෙන පිදුරු ටිකක් අරගෙන වතුරට දාලා සති දෙක තුනත් තිබ්බහම එක පල් වෙනවා අයිට පස්සේ අපි ඒකින් වතුර ටිකක් අරගෙන වතුර ස්වල්පයක් අරගෙන අපි බලනාම අන්වීක්ෂයට දාලා අයිතකට ඒක සත්තු ඉන්නවා දකිනවා හැබැයි අපිට ඒක නිකං ඇත්තකින් බලද්දි සත්තු පෙවුණද නෑනෑ පේන්නේ නෑ පේනවා හැබැයි මේ ශුද්ධ ජීවීන් ඒක ඉන්නවා කියලා අපි දන්නවද නෑ ප්‍රිය හැට පේන්නේ නෑ එතකොට අන්න ඒ වගේ අපි ඇහැට පේන්නේ නැති තා කුඩා මෙන්න මේ ශුද්ධ ජීවීන් බලන්න තමයි අපි මේ සංයුක්ත අන්වීක්ෂය කියන එක පාවිච්චි කරන්න බලන්න මේක ඔයාලට මේ නම් කරන්න නෑ බෑ අපි චුට්ටක් දැනගන්න ඕනේ නේද මේ තියෙන්නේ උපනෙත මෙතෙන්ට තමයි අපි ඇහැ තියලා බලන්නේ මෙතන මෙතන දෙනවා කාච අපිට ඒ කාචවල ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන් ඉස්සරහට වීඩියෝ එකක් තියෙනවා ඒකෙදි බලමු මෙන්න මේවට කියනවා අවනෙත කියලා මේකේ තියෙනවා අදි බලාවනෙත අව බලාවනෙත ඊට පස්සේ මධ්‍ය බලාවනෙත කියලාවනෙත් තුනක් තියෙනවා එතකොට මෙන්න මෙතන බලන්න ලොකුවට තියෙනවා නේද රවුමක් මේකට අපි කියනවා රණු සීරුමාරුව කියලා මෙතන මේ චූටියට තියෙනවා රවුමක් මේක සියුම් සීරුමාරුව මෙතන බාහුවක් තියෙනවා ඒකින් තමයි අපි අන්වීක්ෂය අල්ලගන්නේ කොහැරි තැනකට අරන් යද්දි මෙතන වේදිකාවක් තියෙනවා මෙතන වේදිකා ක්ලිප් තියෙනවා මෙතන දර්පණයක් තියෙනවා දර්පණය කියන්නේ කණ්ණාඩියක් මෙන්න මේකට වැටෙන ආලෝකය මෙන්න මෙතන හිලක් තියෙනවානේ අන්නේ හිලෙන් උඩට ඇවිල්ලා මෙන්න මේ අවනෙතයට ඇතුල් වෙලා මේ දේහනලයේ දිගේ තමයි අපේ ඇහැට ගමන් කරන්නේ එතකොට තමයි අපිට සත්තුන්ව පේන්නේ දැන් මේකේ නිකන් සංයුක්ත අන්වීක්ෂයක් තිබෙලා බෑ මේකට අපිට ඕනේ කරනවා තවත් කෑලි දෙකක් අපේම මොනවද කියලා ඉස්සරහට අර වීඩියෝ එකෙන් බලන්න එනවා ඒ වගේම මෙතන පාදය තියෙනවා මේකෙන් තමයි මේක හොඳට මේසෙක තියාගත්තාම හොඳට හිටින්නේ එතකොට අපි බලමු එහෙනම් මොකද්ද මේකෙන් කරන්න කියලා මේ රළු සීරුමාරුව අපි දන්නවා ලොකු රවුම ඒක කරකවද්දි මෙන්න මේ දේහනලය මේ කොටස වේගෙන් උඩට පල්ලෙහාට යනවා අපි ඒක බලමු ඉදිරි වීඩියෝ එකේදී සියුම් සීරුමාරුවනොත් උඩ පල්ලෙහා යනවා හැබැයි අපිට ඒක ලොකුවට දැක ගන්න බෑ මොකද හිමීට තමයි ඒකෙන් උඩ පල්ලෙහා යන්නේ මෙන්න මේවා උඩ පල්ලෙහා කරලා තමයි අපි ශුද්ධ ජීවියව බලන්න යන්නේ මං කිව්වනේ ශුද්ධ ජීවිය නිකන් සංයුක්ත අන්වීක්ෂය නිකන් ඇහැ තියලා බැලුවට බෑ මෙන්න මෙතෙන්ට පොඩි කෑල්ලක් අපි තියන්න ඕනේ අන්න ඒක හදාගන්න විදිහ අපි බලමු ඊළඟ වීඩියෝ එකේ බලන්න මේ වීඩියෝ එකෙන් ඉස්සෙල්ලම අපිට මේක කරන්න ඕනේ වෙනවා බලන්න අපිට මේකෙදී ඕන වෙන දේවල් කොහොමද කියලා අන්වීක්ෂයක් ඕනෙලු ඊළඟට මොනවා ඕනෙලුද වැසුම් පෙති අපි මේවට මේ අන්වීක්ෂයේදී අපිට ඕනේ කරනවා කදාවක් වැසුම් පෙති මේ වැසුම් පෙති කියලා කියන්නේ මෙන්න මේ වගේ හීනි බීදුරු කොටු වලට තමයි වැසුම් පෙති කියලා කියන්නේ බලන්න නම වැසුම් පෙති ඔන්න ඕක මතකයේ තියාගන්න බලමු කදාව කියන්නේ මොකක්ද කියලා එහෙනම් මෙන්න තියෙනවා කදාව බලන්න මේක මෙන්න මේ වගේ වීදුරු ඝනකමින් ටිකක් අඩු වීදුරුවක් තමයි කදාව කියලා කියන්නේ තේරුණාද මෙන්න මේ කදාව උඩට අපි අර පොකුණෙන් ගත්ත ජලය බිඳුවක් තියෙනවා ගොඩක් දාන්නේ නෑ බිඳුවයි දාන්නේ මෙන්න මේ කදාව උඩට ඒ ජලය බිඳුවක් මේ විදිහට දාලා අපි කරන්නේ මෙන්න මේ වැසුම් පෙති කියලා තියෙනවානේ මෙන්න මේ වැසුම් පෙති හරීම ඝනකමින් අඩුයි සිනිඳුයි මෙන්න මේ වැසුම් පෙත්තක් අරගෙන බලන්න වැසුම් පෙති නමේම තියෙනවා
වැසුම් පෙති. මේක පෙත්තක් වගේ බලන්න හරි සීනිදු පොඩි පෙත්තක් වගේ එකයි පෙති කියලා කියන්නේ. මේක පාවිච්චි කරන්න අපි වහන්ඩ කදාව වහන්ඩ කදාව මොකක් හරි සාම්පලයක් තිය නැත්තන් අර පොපනින් අත ජලය ටිකක් තියලා ඒ ජලය ටික උඩින් තමයි මේ පෙත්ත තියන්නේ. අන්න ඒකයි වැසුම් පෙති. වහන්න පාච්චි කරන පෙති නැතම් වැසුම් පෙති තමයි මේ වගේ නම. මේ වගේ චූටි කොටු තමයි අපට දක්න්නේ වැසුම් පෙති කියලා කියන්නේ. ඔන්න කදාවක් ගත්තා. ඊට පස්සේ ඔන්න අපි දැන් මේක කරන්න බලන්න කොහොමද මේක හදාගන්න කියලා ඉස්සල්ලාම මෙන්න තියෙනවා අන්වීක්ෂය බලන්න මෙන්න මෙතන කෑල්ල අපිට අයින් කරන්න පුළුවන්. මේකට මේක තමයි උපනෙත. එතකොට මෙතන තියෙනවා මෙන්න ලොකු රවුමක්. ඒකට අපි කියනවා රළු සීරු මාරුව කියලා. ඒක කරකවද්දි බලන්න මේ නලේ වේගෙන් උඩට පල්ලෙහාට යනවා. මේක තමයි සියුම් සීරු මාරුව. ඒකිනුත් උඩට යනවා. හැබැයි ලොකුවට අපිට දෙක ගන්න බෑ ඒක. දැන් බලන්න මෙන්න තියෙනවා මෙතන මොකක්ද? මේ තමයි අවනෙත්. අපි කියනවා මේවට අවනෙත් කියලා. මේ වගේ අවනෙත් තුනක් තියෙනවා. තේරුණාද? එතකොට බලන්න මේකේ අවනෙත් වර්ග තුනක් තියෙනවා. ලොකුවට තියෙනවා අතිබල අවනෙත, ඊට පස්සේ තියෙනවා අවබල අවනෙත, ඊට පස්සේ තියෙනවා මොනවද මධ්‍ය බල අවනෙත. මෙන්න තියෙනවා කණ්ණාඩිය. අපි මේකට කියනවා දර්පණය කියලා. මෙන්න මේකට වැටෙන එළිය මෙන්න මේ හිල මෙතන හිලක් තියෙන්නේ. අන්න ඒකෙන් තමයි උඩට එන්නේ. මෙතන තියෙනවා වේදිකා ක්ලිප්. මේ තියෙන්නේ ක්ලිප්. බලන්න තියෙනවා නේද? ඔන්න දැන් මං කිව්වනේ අන්වීක්ෂයක් විතරක් තිබිලා බෑ අපිට මේ ශුද්‍ර ජීවියෝ බලන්න. අපිට ඕනි කරනවා කදාවක් වැසුම් පෙති. බලන්න ඒ දෙක ඒකෙන් කොහොමද මේක කරගන්න කියලා අපි බලමු. ඔන්න මෙයාගාව තියෙනවා කදා කිහිපයක්. බලන්න කදා ගොඩක් තියෙනවා නේද? මේ වගේ පොඩි වීදුරුවක් තමයි කදාවක් කියලා කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? එයා මෙන්න මෙහෙම කදාව අරගෙන මේ බලන්න ඒක ඝනකම අඩුයි නේද? එයා කරන්නේ මොකද්ද? දැන් අර පොකුණෙන් ගත්ත ජලය බිඳුවක් තියෙනවා මෙන්න මේ කදාවෙන්. ඊට පස්සේ මොකද කරන්නේ? කදාවෙන් ඒක තිබ්බට පස්සේ එයා මොකද කරන්නේ? ඊළඟට බලන්න එයා මොකද්ද කරන්නේ කියලා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? අන්න වැසුම් පෙත්තක් ගන්නවා. මොනව ගන්නවද? වැසුම් පෙත්තක්. බලන්න ඒක හරිම සීනිදුයි. ඒක තමයි තියන්නේ මෙන්න මේ කදාවට අපි දාපු අර ජල බිඳුව උඩින් තියන්නේ මෙන්න මේ වැසුම් පෙත්ත. බලන්න අර මොකද කරේ? අපි කදාව වහගත්තා නේද? එහෙනම් ඒකයි අපි ඒකට කියන්නේ වැසුම් පෙති කියලා. වැසුම් පෙති නිකන් පෙත්තක් වගේනේ. සීනිදුයි. මොකද ඝනකමින් අඩුයි. හින්දා ඒක වහන්න පාවිච්චි කරන හින්දා අපි කියන්නේ වැසුම් පෙති කියලා. එන මතක තියාගන්න මේක ලොකුවට තිබ්බේ කදාව. ඊට පස්සේ ඒකට වතුර බිඳුවක් දැම්මා. අර පොකුණෙන් ගත්ත. ඊට පස්සේ ඒකේ ඒ වතුර බිඳුව වැහින්ද අපි තියාගත්ත මොකක්ද? වැසුම් පෙති. වැසුම් පෙත්තෙන් කරන්නේ ඒක වහගත්ත එක. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න ඒක හදාගෙන ඉවරයි. බලන්න දැක්කද අර වැසුම් පෙති පේනවා වැසුම් පෙත්ත. ඊට පස්සේ අපි කරන්නේ ඔන්න අන්වීක්ෂය අරගෙන ඒක අපි හදාගන්නවා අවබල අවනෙතට. ඒ කියන්නේ ඉස්සෙල්ලාම පොඩියට පේන එකට තමයි අපි මේක කරකවල හදාගන්නේ. ඊට පස්සේ ඒක ඔයාලට විද්‍යාගාරයේ මේක කරනවා. කදාව අරගෙන බලන්න මෙතන සිදුරක් තියෙනවා. අන්නේ සිදුරට හරියටම ගානට තියෙන්න තමයි මේ අර ජල බිඳුව දාලා වහගත්තු උපනෙත තියෙන තැන අපි තියන්නේ. ඊට පස්සේ අන්වීක්ෂය අපි පුළුවන් තරමක් මේකට නිකන් ලං වෙන්නම පාත් කරලා තමයි අපි බැලීම සිද්ධ කරන්නේ. මෙන්න මේකේ බොඳ වෙලා පේනවා අපිට ඉස්සල්ලා. ඊට පස්සේ අපි ඉස්සල්ලාම මේ කදාව එහෙම තියාගෙන ඊට පස්සේ අර දර්පණය කියලා කිව්වේ අන්නේ කණ්ණාඩිය හරියට මේ අපි මේ උපනෙතෙන් ඇහැ තියාගෙන බලලා මොකද කරන්නේ? අර කණ්ණාඩි හරියට හොලෝල හදාගන්නවා ලස්සනට එළිය වැටෙන තැන. ඊට පස්සේ එළිය වැටෙන්න හදාගෙන ඇහැ තියලා බලනවා උපනෙතෙන්. එතකොට මේ විදිහට තමයි පේන්නේ බොඳ වෙලා. ටික ටික අපි මොකද කරන්නේ? දැන් පාත් කරලානේ තියෙන්නේ අන්වීක්ෂය.
ඊට පස්සේ රලු සීරු මාරුවමකද කරන්නේ උඩට ගන්නේ පල්ල හැට කරන්නේ තවත් පල්ල හැට පොත් මොකද වෙන්නේ කදාව බිඳිර යන මොද කදාව ගණකම් නෑ ඒ වීදුරු පැල්ල කදාව ඒක නිසා අපි අන්වීක්ෂකින් බලද්දි ඉස්සලම පාත් කරලා තමයි හැතියාගන තමයි උඩට කර බලන්න කොට රලු සීරු මාරුව කරකව බලද්දි අපිට මේ වගේ නිකම් පේන නොපෙනෙන ගානට එනවා ඊට පස්ස අපි කරන්න එහෙමම තියලා එක සියුම් සීරු මාරුව අරගෙන ඒක හිමීට කරකවනවා කරකවද්දිම කොද වෙන්න අපිට තේරෙනවාගේ ඇහැ තියල බලද්දී මෙන්න මේ වගේ මොවා වෙනවාද අර බොඟ විච්චකතිය නැතිව ගිහිල්ලා හරියට අපිට මේක පැහැදිලිව පේන්න ගන්නවා බලන්න මෙන්න මේ විදියට හොඳට පේන්න ගන්නවා මෙන්න මේ විදිහට තමයි අපි අන්වීක්ෂ පාවිච්චි කරලා මොනව කරන්නේද බලාගන්නේ එහෙම බලද්දි අපිට පේනවා මෙන්න මේ වගේ සත්තු ටික මේ පොකුණින් ලබාගත්ත ජලයේ අපිට පේනවා ඇමීබා කියලා කියන්නේ ඇමීබා කියලා කෙනෙක් පේනවා ප්‍රොටසෝවාවික් කියන ඒ සුද්දු ජීවි කාණ්ඩයක් එතකොට ඇමීබා කියලා කෙනෙක් පේනවා බලන්න මේ ඇමීමගේ හැඩේ මේ නිල් පාටින් දාලා තියෙනවා මේ එයා මෙන්න මේ වගේ හැඩයක් තමයි යන්නේ මේ හැඩීම කියන්න බෑ යාට එක හැඩයක් නෑ එයා ඔන්න ඔය විදිහට තමයි අපිට පේන්නේ බලන්න මේ අඳින්න පුළුවන් විදිහට මම මේ රූපි දාලා තියෙනවා මේ බලන්න ඊට පස්සේ ඔන්න බලන්න අන්වීක්ෂින් මෙන්න ඉන්න ඇමීබාවෙක් මේ ලොකුවට ඉන්නේ ඇමීබාවෙක් බලන්න එයාගේ හැඩේ එයා නිකන් අර මේ හැඩීම කියන්න බෑ එයාට තියෙනවා මේවට අපි කියනවා ව්‍යාජ පාද කියලා ව්‍යාජ කියලා කියන්නේ බොරු පාද එයා නිකන් එකම හැඩයක් ගන්නවද නෑ එයාට හැඩයක් නෑ එයා එක හැඩයෙන් අපිට ඉන්නවා මෙන්න මේ විදිහට තමයි ඉන්නේ එතකොට බලන්න එයාගේ තියෙන්නේ මොනවද බොරු පාද එමන් නැත්නම් ව්‍යාජ පාද අයා දැන් කරන්නේ පොඩි මේ කෑමක් කන්න මෙන්න මෙතන ඉන්නවා තවත් ශුද්ධ ජීවියෙක් අයා හදන්නේ ශුද්ධ ජීවියව මොනව කරන්නද කෑමට ගන්න බලන්න එයාගේ අර බොරු පාද නැත්නම් ව්‍යාජ පාද එයා මෙහෙම ඉස්සරහට දික් කරලා මොකද කරන්නේ මෙයාට යන්න බැරි වෙන්න ඔන්න ඔහොම වහගෙන බලන්න මේ තියෙන ලොකු හිදසත් එයා මොකද කරන්නේ අන්න එයා දැක්කද අර එයාගේ කෑම වීල එයාගේ ආහාරය යම්පොද කරන්න ඔන්න හොම ලංකර එයා මේ හපනවා කියලා දත්වලින් හපන්න ඊට පස්ස මේ ශුද්ධදීව ජීරණය වෙලා නැත්තන් මේ දිය වෙලා යනු ඉටපත් එහෙම තමයි මේ ඇමීබා ආහාර ගන්න බලන්ද එතකොට ඔන්න ඔය විදිහයට තමයි ඇමීබාන්නේ තේරුණාද එයාට එකම හැඩයන්නේ යට තින ව්‍යාජ පාද බොරු පාද තමයි තියෙන්නේ මෙන්න මේ වගේ නිකන් බූවල්ලෙක් වගේ තමයි එයා අපිට දැකගන්න පුළුවන් වෙන්නේ හරිද ඊළඟට බලමු කවුද අපිට පේන්නේ කියලා ඊට පස්සේ මෙන්න මේ පොකුණෙන් ගත්ත ජලයේ ඉන්න පුළුවන් ක්ලැමිඩෝමොනාස් කියන එක්කෙන මෙයා දිලීරය ක්ලැමිඩෝමොනාස් බලන්න මේ ක්ලැමිඩෝමොනාස් අඳුරගන්න පුළුවන් එයා නිකම් පයාස් ගෙඩියක් වගේ බලන්න මේ පයාස් ගෙඩියක් වගේ නේද එයාගේ තියෙනවා මෙන්න මේ වගේ කෙඩි දෙක කෙඩි කීයක් තියෙනවද දෙකක් තියෙනවා මේ ක්ලැමිඩෝමොනාස්ගේ තියෙන්නේ කෙඩි කීයද කෙඩි කියද දෙකක් තියෙනවා මෙයාගේ මේ කෙඩි දෙකයි ක්‍රමිඩෝමොනාස්ගේ තියෙන්නේ කෙඩි දෙකයි නැත්තම් මේවට අපි කියනවා කශිකා කියලා ඒවා කීයක් තියෙනවද දෙකක් තමයි තියෙන්නේ බලන්න එයාව කොහොමද පේන්නේ කියලා අන්වීක්ෂයෙන් බලද්දි ඔයාලට පේන්නේ මේක නිකන් කෙඩි වගේ තියෙනවා මෙන්න මේ හරිය කෙඩි වගේ තියෙනවා අන්න ඒවා එයා හොලවල තමයි ගමන් කිරීම සිද්ධ කරන්නේ ජලයේ එතකොට මේ ක්ලැමිඩෝමොනාස් හරිද අයිට පස්සේ පිදුරු පාල් කරපු ජලයත් අපි අන්වීක්ෂයට දාලා බැලුවනේ අර වගේ කතාවක් අරගෙන ඒ කතාව අරගෙන ඊට පස්සේ ඒකට පිදුරු පාල් කරපු ජලය බිඳුවක් තියලා මොකෙන්ද වහගන්නේ වහන පෙති නේද වැසුම් පෙති අපි ඒවට කියනවා වැසුම් පෙති කියලා අන්නේ සිනිදු කොටුවක් වගේ තියෙන මේ වීදුරු කෑල්ල අන්න ඒක අරගෙන මේ පිදුරු දාපු අර කදාවක් මොකද කරන්නේ ඒ පිදුරු පාල් කරපු ජලය දාපු තැන වහගන්නවා වැසුම් පෙත්තෙන් වහලා අපි අර විදිහට අන්වීක්ෂයෙන් තියලා බලද්‍ය අපිට පේනවා මෙන්න මේ පැරමීසියම් කියනෙක් කෙනාව මේ අශුද්‍ර ජීවයෙක් බලන්න මෙයා හරියට නිකන් සපත්තු වඩියක් වගේ නේද මෙයා බලන්න එයාගේ වටේට කෙඩි තියෙනවා ඒවට අපි කියනවා කශිකා කියලා මෙන්න මේවා යා හබලක් වගේ දෙපැත්තට ගහලා තමයි ජලයේ ගමන් කරන්නේ බලන්න එයාගේ කෙඩි වටේට තියෙනවා බලන්න එයා කොහොමද අන්වීක්ෂයෙන් පේන්නේ කියලා බලන්න ඔයාලට පේන ඇතියා කෙඩි හොලෝනවාමි එයාගේ වටේට තියෙන කෙඩි හොලෝනවා සපත්තු අඩියක් වගේ කෙනෙක් තමයි මේ
පැරමීසියන් කියලා කියන්න බලන්නයා ගමන් කරනවාර හොලෝ හොලු යාල කෙටි ටික එන්න මේ වගේ පේනවා. තකට මෙයාලා ඉන්න සාමාන්‍යෙන් කාබනික ද්‍රව්‍ය තියෙන වක්කුරේ තමයි මෙයාලා ඉන්නේ. කාබනික පිදුරු කියන්නේ කාබනික දෙයක් දිරණ දෙයක් නේද නිකන් මතක තියාගන්නකො සරලව කාබනික කියලා කියන්නේ දිරණ පිදුරු දිරනවා නේද ඔය පොල් කොළ වගේ දිරන කාබනික දේවල් දියවිච්ච ජලය මෙන්න මේ පැරමීසියන් කියන කෙනා ඉන්න පොඩ පිදුරු පල් කරපු ජලයේ කවුරු අපිට දැකගන්න පුළුවන් වුණාද පැරමීසියන් කියලා කියන මෙන්න මෙයාව දැකගන්න පුළුවන් ඔන්න බලන්නයා ගමන් කර හරිද ඊළඟට බලමු මොකක්ද කියලා අපි කතා කරන්නේ ශුද්ධ ජීවීන් ගැන එතකොට කවුද ශුද්ධ ජීවීන් කියලා කියන්නේ ශුද්ධ ජීවීන් කියලා කියන්නේ කවුද අපේ පියවී ඇසට පේන්නේ නැති තා කුඩා ජීවීන් නේද එතකොට එයාල අපේ හැට පේනවද නෑ එයාල බලන්න නම් අපිට මොකක් ඕනෙ වෙනවද මොන උපකරණය ඕනෙ වෙනවද සංයුක්තන්වීක්ෂය අපිට ඕනේ වෙනවා එතකොට මේ ශුද්ධ ජීවීන් කොහෙද අපිට දකින්නට ලැබෙන්නේ පස් දෙකට පේන්නේ නෑ හැබැයි මේ ශුද්‍ර ජීවය ඉන්න මෙන්න මේ ස්ථානවල මේ බලන්න මෙතන තියෙන නරක් පිච්චාහාර මේ නරක් පිච්ච ආහාරවල ශුද්ධ ජීවියෝ ඉන්නවා මේ ආහාර නරක් වෙන්නේ ශුද්ධ ජීවීන් ඉන්න හින්ද තමයි හරිද එතකොට නරක් පිච්ච ආහාරවල මේ බලන්න පුස්සු තියෙනවා මේ නරක් වෙලා තියෙන්නේ එතකොට අන්න ශුද්ධ ජීවියෝ ඉන්නවා මේ නරක් වෙන ආහාරවල බලන්න මේ කොහෙදින්න කියලා අපේ පසෙත් ඉන්නවා ශුද්ධ ජීවියෝ තේරුණාද බලන්න මේ එතකොට වාතයේ නේද වාතයේත් ශුද්ධ ජීවියෝ ඉන්නවා බලන්න මේ ජලයෙත් ඉන්නවා ශුද්ධ ජීවෝ අපිට පේන්නේ නැතිවුණාට හැම්මත් හැනම ශුද්ධ ජීවියෝ ඉන්නවා බලන්න මේ ගස්වල ශුද්ධ ජීවියෝ ඉන්නවා බලන්න මේ අයිස්වල ශුද්ධ ජීවියෝ ඉන්නවා නේද මේ ශුද්ධ ජීවියෝ කියන කට්ටිය අපිට ජීවත්වෙන්න බැරි ඔය අයිස්වල ඊට පස්සේ මුදිය උල්පත්වල ගිනි කඳුවල මෙන්න මේ වගේ අපිට ජීවත්වෙන්න බැරි පරිසරවලත් ශුද්‍ර ජීවියෝ ජීවත් වෙනවා එතකොට අපි මේ පරිසරයේ හැම්ම තැනකම කවුරු ඉන්නවද අපිට පේන්නේ නැති වුණාට ශුද්‍ර ජීවියෝ ඉන්නවා එයාලා පේන්නේ නෑ ඇයි ශුද්‍ර ජීවියෝ කියන කට්ටිය කොහොමත් අපේ ඇස් දෙකෙන් පේනවද පීවියසින් පේනවද නෑ නෑ අපේ පීවියසින් පේන්නේ නෑ ශුද්‍ර ජීවියෝ කියන කට්ටිය එතකොට ඔන්න අපි කතා කරේ පරිසරයේ තියෙන දේවල් ගැන ඒව කොටස් දෙකකට බෙදෙනවා ජීවීන් අජීවීන් විදිහට නේද අපි ඊට පස්සේ මොනවද වර්ධනය වෙන දේවල් කතා කරා වර්ධනය නොවන දේවල් කතා කරා එහෙම නේද එතකොට වර්ධනය වෙන්නේ නැත්තේ මොනවද මෙන්න මේවා වර්ධනය වෙන්නේ නෑ නේද අජීවී වර්ධනය වෙන්නේ නෑ මොකද එයාලට පණ නෑ අපි අජීවී කියලා කියන්නේ පණ නැති දේවල් වලට පණ නැති දේවල් වලට අපි මොකක් කියනවද අජීවී කියලා කියනවා. එතකොට ඒගොල්ලෝ වර්ධනය වෙනවද? නෑ ඒගොල්ලෝ වර්ධනය වෙන්නේ නෑ. බලන්න මේ කෑම එක මේ චීස් කෑල්ල වර්ධනය වෙනවද? නෑ. මේ ලෑම්ප් එක වර්ධනය වෙනවද? නෑ. මේ මුද්ද වර්ධනය වෙනවද? නෑ නෑ නෑ. මුද්දක් අතේ දාගෙන ඉtti නේද? අපි ප්‍රමාණයෙන් විශාල වෙනවා. අපි වර්ධනය වෙනවා. ඒක නිසා තමයි සමහරලාට ඔය මුදු ඉර වෙලා අර ගන්න බැරුව යන්නේ ඇඟිල්ලෙන් එළියට. අන්න අපි ප්‍රමාණයෙන් විශාල වෙනවා. හැබැයි මුද්ද ප්‍රමාණයෙන් විශාල වෙනවද? නෑ නෑ නෑ. එයා වර්ධනය වෙන්නේ නෑ. එයා ජීවී. ජීවීන් බලන්න. ජීවීන්ට පණ තියෙනවා නේද? ජීවීන් කියලා කියන්නේ කාටද? පණ තියෙන දේවල් වලට තමයි අපි කියන්නේ ජීවීන් කියලා. එතකොට ජීවීන්ට පණ තියෙනවා. එහෙනම් ඒගොල්ලෝ වර්ධනය වෙනවද? ඔව්. ඒගොල්ලෝ වර්ධනය වෙනවා. බලන්න මේ කොටිය වර්ධනය වෙනවා, මේ සර්පය වර්ධනය වෙනවා, ගස් වර්ධනය වෙනවා, ශුද්ධ ජීවියෝ වර්ධනය වෙනවා. අන්න ජීවීන් මොනවා වෙනවද? වර්ධනය වෙනවා. වර්ධනය කියන්නේ මොකක්ද? ප්‍රමාණයෙන් විශාල වෙන එක නේද? ඔය ගෙදර දැකලා ඇති පූස් පැටව් ඉන්නවා නේද? ඒ පූස් පැටව් බලන්න ටික මොකද වෙන්නේ? අම්මගෙන් කිරි බීලා මෙන්න බුලේ ලොකු වෙනවා. අන්න ප්‍රමාණයෙන් මොනවා වුණාද? විශාල වුණා නේද? ගෙදර පොල් පැල තියෙනවා නේද? පොල් පැලයක් බලන්න. ওই පොල් පැලේ අවුරුදු 3-4ක් යද්දි අපිට ගෙඩි කඩන්නත් බැරි වෙනවා. ගහ ගොඩක් විශාල වෙලා නේද? උස ගිහිල්ලා. එතකොට කෙකිවලින් තමයි අපි පොල් කඩන්නේ නේද? බලන්න ඒ පොල් ගහ ප්‍රමාණයෙන් විශාල වෙලා. එහෙනම් එයා වර්ධනය වෙලා. එහෙනම් වර්ධනය කියලා කියන්නේ ප්‍රමාණයෙන් විශාල වෙන එකට. එතකොට ජීවීන් ප්‍රමාණයෙන් විශාල වෙනවා. නැත්නම් ජීවීන් වර්ධනය වෙනවා. එතකොට ජීවීන් ගත්තාම අපිට යාලා කොටස් තුනකට බෙදන්න පුළුවන්. ශාක,
මොනවද සතුන් ශුද්‍රජීවීන් විදිහට අපිට බෙදන්ඩ පුළුවන් නේද ශුද්‍රජීවීන් කැනෙ කාටද අපේ පියවියසින් ඇත්න අපේ මේ ස්වභාවික ඇස් දෙක මේ තියෙන ඇස් දෙකින් අපිට බලන්න පුළුවන්ද බෑබෑ පියවියසින් බලන්න බැරි ඉතා කුඩා ජීවීන්ට අපි ශුද්‍රජීවීන් කියනවා එනම් මෙතනින් මේ පාටම ඉවර වෙනවා ඉනවාලට සුබ දවසක් ගෙදර වැඩේ දුන්න නේද ශුද්‍රජීවීන්ගෙන් පොතක් හදන්න කිව්වා එක හරියට හදාගනන්න හරි ලස්සනට හදාගනන්න මම තෑකක් ඉනවාලට සුබ දවසක්